එනම් අද අපේ කතාව තමයි ගෞතම බුදුන් වහන්සේ රිද්ධියෙන් අතීතයට ගොස් රාවණයන්ට දෙසූ ලංකාවතාර සූත්‍රය. අපි අපේ ඉතිහාසයේ සොයා යන ගමනේදී මෙම සූත්‍රය අපට තේරවාදී බුදුදහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්ම පූණ්ඩරික විසකුම්බන වැනි සූත්‍ර දේශනාත් තේරවාදී බුදුදහම තුල දක්නට නොලැබෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැබෙනවා. කොහොම වුණත් ලංකාවතාර සූත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂාවෙන්. අපි මේ වීඩියෝව ගෙනීමට බලාපොරොත්තු වන්නේ ලංකාවතාර සූත්‍රයේ සිංහල පරිවර්තනයයි. මේ අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වන්නේ කෙසේදයි යමෙක් අසනවනම් ඊටත් සටහනක් තියලම සූත්‍ර දේශනාවට යොමු වෙන්නම්. ශ්‍රී ලංකාව යනු තේරවාදී බෞද්ධ රටක්. ලංකාවේ බෞද්ධයන් වැඩි පිරිසක් තේරවාදී බෞද්ධයන් විදිහට තමයි හඳුනාගත හැක්කේ. අප රටේ ජනප්‍රිය මතය නම් මහින්දාගමනයත් සමගම බුදුදහම ලංකාවට පැමිණියායයි කියන එකනේ. එසේ නොවි මහින්දාගමනයත් සමගම තේරවාදී බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණායයි කියලා කියන එක තමයි මාගේ මතය නම්. එයට උදාහරණ ලෙස මෙම ලංකාවතාර සූත්‍රය ගන්න පුරුවන්. මානාවේ විමලරතන හාමුදුරුවන් වහන්සේට අනුව නම් බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම අභිධර්මය දේශනා කරලා තියන්නේ ලක්වැසියන්ටයි. අපි උපකල්පනය කළොත් රාවණ රජුවෙනි අතිශ්‍රේෂ්ඨ රජෙක් මහායාන බෞද්ධයෙක් කියලා. මහින්දාගමනේ අද දක්වා තිකෙන තේරවාදී ආධිපත්‍ය මත රාවණ ඉතිහාසය වගේ දැවැන්ත ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මැකිය නොහැකි බැවින් එය ලක් ඉතිහාසයෙන් සූක්ෂමව සගවා තිබූ බව අපට සිතන්න පුළුවන්. මොකද මහායාන ඉස්මතු වීමට කිසිම ඉඩක් අපි දන්නා ලක් ඉතිහාසය තුළ දක්නට නැහැ. නියම බෞද්ධයන් ලෙස මහායාන හෝ තේරවාදී ලෙස නොබෙදී විවෘත මනසකින් විමසීමට ගවේෂණයට අපි යොමු වේ යුතුයි. ඒ නිසාම ලංකාවතාර සූත්‍රය සරල භාෂාවෙන් ගෙනෙන්නේ. රාවණ රජු උපදෙස් ඉල්ලයි. මා විසින් මෙසේ අසන ලදී අප භාග්‍යවතුන් වහන්සේ අතිවිශාල වූ භික්ෂූන් පිරිවර හා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්වවරුන් සමගින් මහා සාගරයේ මලය කදු කරේ කදු මුදුනේ පිහිටි නොඑක් වර්ගයන්ගේ මල් වලින් හා විවිධ වර්ගයේ හා මැණික් වලින් සෑදුන ලංකා මන්දිරයේ වැඩවසන ලදී. මහා මති මහා ප්‍රඥාවන්ත බෝධිසත්වයන් විසින් නායකත්වයේ සපයන ලද මෙම බෝධිසත්ව මහා සත්වයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද දසවිධ ආත්ම දමනයන්ගෙන්ද දස බලයන්ගෙන්ද අධ්‍යාත්මික ශක්තියින් හයකින්ද සමන්විත වූවන් වූ අතර මෙම බෝධිසත්වයන් වහන්සේලා සීලු බුදුවරුන්ගෙන් විවරණ ලැබූවන් වූහ. හදවත් තුල විද්‍යාමාන වූ අයුරින්ම බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකයේ පරමාර්ථය හා අර්ථය මනවින් වටහාගෙන සිටයහ. උන්වහන්සේලා විසින් විවිධ සත්වයන්ගේ හැසිරීම හා මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විධි පාලනය ඉගෙනවීම හා විනයානුකූලව වැඩ කරන අයුරු දැන සිටි අතර පංච ධර්මයන් තුන් ස්වභාවයන් විඥානයන් අටක මනවින් දක්ෂයන් විය. ඒ සමයේදී සද්දිනක් තිස්සේ මහා සාගරයට අධිපති වූ මකර රජුගේ ස්ථානීය ධර්මදේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩමකොට ගැන නිම කර නොහැකි තරම්ම සිටි ශක්‍ර මහා බ්‍රහ්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා අමතා මලේ කදු කරේ ලංකාව දෙස බලා සිනහ පළ කරමින් මෙසේ වදාළසේක. අධ්‍යාත්මික ඥානියෙන් දැනුම විද්‍යාවෙන් පරිපූර්ණ වූ අරහත් වූ අතීත තථාගතයන් වහන්සේලා විසින් දාර්ශනිකයන්ගේ දැනුමින් ශ්‍රාවකයන්ගේ හා පසේ දුදුවරුන්ගේ විඥාණයෙන් එහා ගිය ඊතා ගැඹුරින් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු මෙම සත්‍ය දේශනා කරන ලද්දේ මලේ කදුකරයේ පිහිටි ලංකා මන්දිරයේදීය. එලෙසම මමත් යක්ෂ ගෝත්‍රිකයන්ගේ නායකයා වූ රාවණ රජුගේ ප්‍රයෝජනීය උදෙසා මෙම සත්‍ය දේශනා කරමි. මහා සාගරයට අධිපති වූ මකර රජුගේ මාලිගාවෙන් පිටතට පැමිණි බුදුන් වහන්සේ අතුළු පිරිස දුටු ධානලාභී රාවණ රජු ප්‍රීතිමත් වී මම බුදුන් වහන්සේට ලංකාවට ඇතුළු වන්න ලෙස ඉල්ලනවා. මෙම සංසාරයේ නැමැති දිගු රාත්‍රියට උන්වහන්සේගෙන් සිතක් සැලසේවි. උන්වහන්සේ හොඳක් කරાવી. දෙවියන් මෙන්ම මනුෂ්‍ය වර්ගයාද සතුටටපත් වේවි. ඉන් අනතුරුව රාක්ෂාධිපති රාවණ රජු තම සාර පරිවර සමගින් පුෂ්පක නැමැති දිව්‍යමය රථයෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේය.
රතෙන් පිටතට පැමිණි රාවණ රජු හා පිරිවර ඉන්ද්‍රනීල මාණික්‍යයකින් සෑදුන දණ්ඩකින් බෙහෙරයක් වැනි සංගීත භාණ්ඩයක්ද නිල්මාණික්‍ය ඔබ්බවා මනා ලෙස නිර්මාණය කරන ලද වීණාවක් කහපෑයි ආභරණින් හා අනර්ග සලුවලින් සාදන ලද ආධාරක බෝමගින් වයමින් සප්තය ಋಷභය ගාන්ධාරවය දෛවතය නිෂාදය මධ්‍යමය හා කෛශික වැනි සවන පිනින අයුරින් ග්‍රම මර්චනාදීන් උස්පහත් කරමින් බටනල වාදනයත් සමගින් හඩමුසු කොට කාව්‍යයන් ගායනා කරමින් වමේ සිට දකුණට තේවරක් බුදුරජුන් වටා ගමන් කරමින් මෙසේ උපදෙස් ඉල්ලලදී. 1. සත්‍යයේ උතුම් වූ මූලධර්මයන් වන්නෝයේ ස්වාත්මයෙන් මිදුනා වූද සියලු කාරණාවලට ඉහළින් නැගී සිටිනා වූද අපවිත්‍ර දෑවලින් තොර වූදයයි. ඒ යමකුගේ අභ්‍යන්තරයෙන් නිකුත්වන්නා වූ දැනුම කෙරෙහි යොමු වේ. ස්වාමීනි, මට ඒ සත්‍යයට යන මාර්ගය පෙන්වන්න. 2. සුගත යනු අපරිමිත ශීලෙන් අකලංක වූ ශරීරයයි. එම ශරීරයේ වෙනස් වීමන් ප්‍රත්‍යක්ෂයි. එය ස්වාත්මයෙන් අවබෝධ කරගන්නා වූ සත්‍ය විවරණය කරනවා. එය ලංකාවට පැමිණසේක්වා. මුනිවරයානේ මේ ඒ කාලයයි. 3. මෙම ලංකා පුරවර අතීත බුදුවරුන් වහන්සේලා පවා වැඩ සිටි භූමියක්. ස්වාමීනි, මට දැන් ඉහළම සත්‍ය පෙන්වන්න. විවිධ චාරිත්‍ර විධීන්ට අනුගතව සිටින යක්ෂ ගෝත්‍රිකයන් පවා ඇහුම්කන් දේවි. ඉක්බිති රාවණ රජු විසින් තවදුරටත් තෝටුක රිතමයන්ට අනුගතව මෙම ගීතාව ගායනා කරන ලදී. සද්දිනකට පසු භාග්‍යවතුන් වහන්සේ මහා සාගරයට අධිපතිරු මකර රජුගේ වාසස්ථානයෙන් පිටත මුහුදු වෙරළට වැඩිසේක. මෙසේ බුදුන් වහන්සේ වඩිත්තම් අප්සරාවන් සුඛසරණ හා පණ්ඩිතයන්ගෙන් සෑදුන යක්ෂ සමූහය පිරිවරාගෙන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව පුෂ්පක රථයෙන් බැස තථාගතයන් වහන්සේට වැඳ නමස්කාර කොට එකපත්තෙස්ව තමන් හඳුන්වා දුන්නේ. මෙතනට පැමිණි මම රාවණ නම් දසසිස් රාක්ෂස රජු වෙවමි. හිමිනි, මා එතුළු ලක්වැසියන්ගේ ගෞරවපූර්වක කරුණාව පිළිගන්නාසේක්වා. මේ නගරයේ අධ්‍යාත්මිත හා දැනුමේ විචික්ෂණ බුද්ධියෙන් අභ්‍යන්තර විඥානයන් පවා අවබෝධ කරගත් ස්ථානයක්. මේ මහා අනර්ග පාෂාණයන්ගෙන් සෑදුන කදුමුදුන මෙම බුද්ධිය විධාරණය කළ ස්ථානයක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේද මේ මහා අනර්ග පාෂාණයන්ගෙන් සරසුන ලද මෙම සිකරේ මා ඇතුළු පිරිවරටද නිර්මල වූ සත්‍ය වදාළසේක්වා. අපි ඇසුමට කැමති සිටිමු. රාවණ රජු උපදෙස් ඉල්ලයි. මා විසින් මෙසේ අසන ලදී අප භාග්‍යවතුන් වහන්සේ අතිවිශාල වූ භික්ෂූන් පිරිවර හා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්වවරුන් සමගින් මහා සාගරයේ මලය කදුකරේ කදු මුදුනේ පිහිටි නොඑක් වර්ගයන්ගේ මල්වලින් හා විවිධ වර්ගයේ හා මැණික්වලින් සෑදුන ලංකා මන්දිරයේ වැඩවසන ලදී. මහා මති මහා ප්‍රඥාවන්ත බෝධිසත්වයන් විසින් නායකත්වයේ සපයන ලද මෙම බෝධිසත්ව මහා සත්වයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද දසවිධ ආත්ම දමනයන්ගෙන්ද දස බලයන්ගෙන්ද ආධ්‍යාත්මික ශක්තියින් හයකින්ද සමන්විත වූවන් වූ අතර මෙම බෝධිසත්වයන් වහන්සේලා සීලු බුදුවරුන්ගෙන් විවරණ ලැබූවන් වූහ. හදවත් තුළ විද්‍යාමාන වූ අයුරින්ම බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකයේ පරමාර්ථය හා අර්ථය මනවින් වටහාගෙන සිටයහ. උන්වහන්සේලා විසින් විවිධ සත්වයන්ගේ හැසිරීම හා මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විධි පාලනය ඉගැන්වීම හා විනයානුකූලව වැඩ කරන අයුරු දැන සිටි අතර පංච ධර්මයන්, තුන් ස්වභාවයන්, විඥානයන් අටක මනවින් දක්ෂයන් විය. ඒ සමයේදී සද්දිනක් තිස්සේ මහා සාගරයට අධිපති වූ මකර රජුගේ ස්ථානීය ධර්ම දේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කොට ගැන නිම කර නොහැකි තරම්ම සිටි ශක්‍ර මහා බ්‍රහ්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා අමතා මලේ කදුකරේ ලංකාව දෙස බලා සිනහ පළ කරමින් මෙසේ වදාළසේක. අධ්‍යාත්මික ඥානියෙන් දැනුම විද්‍යාවෙන් පරිපූර්ණ වූ අරහත් වූ අතීත තථාගතයන් වහන්සේලා විසින් දාර්ශනිකයන්ගේ දැනුමින් ශ්‍රාවකයන්ගේ හා පසේ බුදුවරුන්ගේ විඥානයෙන් එහා ගිය ඊතා ගැඹුරින් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු මෙම සත්‍ය දේශනා කරන ලද්දේ මලේ කදුකරයේ පිහිටි ලංකා මන්දිරයේදීය. එලෙසම මමත් යක්ෂ ගෝත්‍රිකයන්ගේ නායකයා වූ රාවණ රජුගේ ප්‍රයෝජනීය උදෙසා මෙම සත්‍ය දේශනා කරමි.
මහාසාගරයට අධිපති වූ මකර රජුගේ මාලිගාවෙන් පිටතට පැමිණි බුදුන් වහන්සේ අතුළු පිරිස දුටු ධානලාභී රාවණ රජු ප්‍රීතිමත් වී මම බුදුන් වහන්සේට ලංකාවට ඇතුළු වන්න ලෙස ඉල්ලනවා. මෙම සංසාරයේ නැමැති දිගු රාත්‍රියට උන්වහන්සේගෙන් සෙතක් සැලසේවි. උන්වහන්සේ හොඳක් කරાવી. දෙවියන් මෙන්ම මනුෂ්‍ය වර්ගයාද සතුටටපත් වේවි. ඉන් අනතුරුව රාක්ෂාධිපති රාවණ රජු තම සහර් පරිවර සමගින් පුෂ්පක නැමැති දිව්‍යමය රථයෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේය. රථයෙන් පිටතට පැමිණි රාවණ රජු හා පිරිවර ඉන්ද්‍රනීල මාණික්‍යයකින් සෑදුන දණ්ඩකින් බෙහෙරයක් වැනි සංගීත භාණ්ඩයක්ද නිල් මාණික්‍ය ඔබ්බවා මනා ලෙස නිර්මාණය කරන ලද වීණාවක් කහපෑයි ආභරණින් හා අනර්ග සලුවලින් සාදන ලද ආධාරක බෝමගින් වයමින් සප්තය ಋಷභය ගාන්ධාරවය දෛවතය නිෂාදය මධ්‍යමය හා කෛශික වැනි සවන පිරින අයුරින් ග්‍රම මර්චනාදීන් උස්පහත් කරමින් බටනල වාදනයත් සමගින් හඩ මුසුකොට කාව්‍යයන් ගායනා කරමින් වමී සිට දකුණට තේවරක් බුදුරජුන් වටා ගමන් කරමින් මෙසේ උපදෙස් ඉල්ලලදී. 1. සත්‍යයේ උතුම් වූ මූලධර්මයන් වන්නෝයේ ස්වාත්මයෙන් මිදුනා වූද සියලු කාරණාවලට ඉහළින් නැගී සිටිනා වූද අපවිත්‍ර දෑවලින් තොර වූ දෙයයි. ඒ යමකුගේ අභ්‍යන්තරයෙන් නිකුත් වන්නා වූ දැනුම කෙරෙහි යොමු වේ. ස්වාමීනි, මට ඒ සත්‍යයට යන මාර්ගය පෙන්වන්න. 2. සුගත යනු අපරිමිත ශීලෙන් අකලංක වූ ශරීරයයි. එම ශරීරයේ වෙනස් වීමන් ප්‍රත්‍යක්ෂයි. එය ස්වාත්මයෙන් අවබෝධ කරගන්නා වූ සත්‍ය විවරණය කරනවා. එය ලංකාවට පැමිණසේක්වා. මුනිවරයානේ මේ ඒ කාලයයි. 3. මෙම ලංකා පුරවර අතීත බුදුවරුන් වහන්සේලා පවා වැඩ සිටි භූමියක්. ස්වාමීනි, මට දැන් ඉහළම සත්‍ය පෙන්වන්න. විවිධ චාරිත්‍ර විධීන්ට අනුගතව සිටින යක්ෂ ගෝත්‍රිකයන් පවා ඇහුම්කන් දේවි. ඉක්බිති රාවණ රජු විසින් තවදුරටත් තෝටුක රිතමයන්ට අනුගතව මෙම ගීතාව ගායනා කරන ලදී. සද්දිනකට පසු භාග්‍යවතුන් වහන්සේ මහා සාගරයට අධිපතිරු මකර රජුගේ වාසස්ථානයෙන් පිටත මුහුදු වැරළට වැඩිසේක. මෙසේ බුදුන් වහන්සේ වඩිත්තම් අප්සරාවන් සුඛ සරණ හා පණ්ඩිතයන්ගෙන් සෑදුන යක්ෂ සමූහය පිරිවරාගෙන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව පුෂ්පක රථයෙන් බැස තථාගතයන් වහන්සේට වැඳ නමස්කාර කොට එකපත්ැස්ව තමන් හඳුන්වා දුන්නේ. මෙතනට පැමිණි මම රාවණ නම් දසසිස් රාක්ෂස රජු වෙවමි. හිමිනි, මා එතුළු ලක්වැසියන්ගේ ගෞරවපූර්වක කරුණාව පිළිගන්නාසේක්වා. මේ නගරයේ අධ්‍යාත්මිත හා දැනුමේ විචික්ෂණ බුද්ධියෙන් අභ්‍යන්තර විඥානයන් පවා අවබෝධ කරගත් ස්ථානයක්. මේ මහා අනර්ග පාෂාණයන්ගෙන් සෑදුන කදුමුදුන මෙම බුද්ධිය විධාරණය කළ ස්ථානයක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේද මේ මහා අනර්ග පාෂාණයන්ගෙන් සරසුන ලද මෙම සිකරේ මා ඇතුළු පිරිවරටද නිර්මල වූ සත්‍ය වදාළසේක්වා. අපි ඇසුමට කැමති සිටිමු. ලංකාවතාර සූත්‍රයේ වනාහි අතීතයේ වැඩවිස්සූ බුදුවරුන් පවා වර්ණනා කළ ඉතා අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූ අන් කිසිම දහමක හමු නොවන්නා වූ අනර්ග දහමකි. අතීතයේ වූ විජයග්‍රාහී පුතුන් හමුවේ අතීත බුදුවරු දේශනා කරන මේ දහම නැවතත් සිහිකරගන්නෙමේ. භාග්‍යවතුන් වහන්ස දේශනා කරන සේක්වා. අනාගතයේදී යක්ෂ ගෝත්‍රිකයන් කෙරෙහි බුදුවරුන් බුද්ධ පුත්‍රයන් විසින් අනුකම්පිත අවධානය යොමු කරාවී. යක්ෂ ගෝත්‍රික නායකයන් පිරිවර උදසා මෙම මහානුභාව සම්පන්න දහම මෙම අනර්ක පාෂණයන්ගෙන් සෑදුන ශිඛරයේ මතදී දේශනා කරනු ඇත. මහානර්ග පාෂණයන්ගෙන් ලංකෘත මහා ශිඛරයන්ගෙන් වටවුණු සුවදායක හා අලංකාර වූ ආභරණවලින් සෑදුන වියන්වලින් සමන්විත ලංකාපුරය විභූතිමත් පුරවරයකි. භාග්‍යවතුනි, මෙහි සිටින්නා වූ යක්ෂ ගෝත්‍රිකයන් තණ්හාවෙන් මිදුන අභ්‍යන්තරයෙන්ම අතීත බුදුවරුන්ගේ සත්‍යාවබෝධ කරගත්තා වූ පිරිසකි. ඔවුන් මහායාන ඉගෙන්වීම් විශ්වාස කරන්නන්ය. අප යක්ෂ ගෝත්‍රික තරුණ දූවරුන් හා පුතුන් හට මහායානේ දෙනගනිමට ඇවසි වී ඇත. භාග්‍යවතුනි, මහා ගුරුවරයාණනි, මලය කඳුමුදුනේ ලංකාපුරයට වඩිනු මැනවි. කුම්භකර ඇතුළු රාක්ෂ ගෝත්‍රික මහායානයේ කෙරෙහි සැදැහැවත්ව මේ නගරයේ සිටින්නන්ද මේ අභ්‍යන්තර අවබෝධය පිළිබඳව ඇසීමට සැදී පැහැදී සිටී.
ඔවුන් අතීතයේ බුදුවරුන්ටද අනලස්ව තම උපහාරය දැක්වූ වන්‍ය. අදටත් එසේය. ලංකාපුරේ කෙරෙහි දයානුකම්පාව දක්වා හිමියනි වඩිනු මැනවි. මහාමති මෙලෙස මහාමති නම් බෝධිසත්වයන් වරයෙක් පිළිබඳව මෙම සූත්‍රයේ පුරාවටම දැකගත හැක. විවිධ වර්ගයන්ගේ ආභරණගේ ඵලද අප්සරාවන්ගෙන් පිරුණු මාගේ මන්දිරයද මනෝරම්‍ය වූ අශෝක උයනද පිළිගනු මැනවි. මම බුදුරදුන් වහන්සේට හා බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ සේවයට කැපවන්නෙමි. උන්වහන්සේලාගේ අනුකම්පාව උදෙසා මාහට කැප කළ නොහැකි දෙයක නොමෙත. මහා මුනිවරයාණනි මාහට අනුකම්පා කරනසේක්වා. මෙලෙස රාවණ රජුගේ ආරාධනාවන් වර්ණනාවන් අසා සිටි තිලෝගුරුන්. යක්ෂාධිපති රජුනි මේ මහානර්ග පාෂණයන්ගෙන් සෑදුන මේ කඳුබුදුන අතීත බුදුන් පවා වෙඩිය භූමියකි. ඔබහට අනුකම්පා කර සත්‍ය දේශනා කරමි. එලෙසම අනාගත බුදුවරුන් පවා මාණික්‍යයන්ගෙන් සැදුනා වූ මෙම කඳුබුදුනේදී ඔවුන්ගේ ධර්මයන් දේශනා කරනු ඇත. මෙම ගැඹුරු වූ සත්‍ය සෙවීමේ අරමුණින් සිටින්නා වූ යෝගීවරුන් පවා බලාපොරොත්තුව සිටි සත්‍යකි. යක්ෂ රජුනේ ඔබහට මාගේ අනුකම්පාව හිමිය. භාග්‍යවතුන් වහන්ස මෙලෙස රාවණ රජුගේ ආරාධනාව පිළිගෙන නිශ්ශබ්දව හා රාවණ රජු විසින් පිළිගන්වන ලද පුෂ්පක රථයට වැඩිසේක. අනතුරුව විජයගාහි පුතුන් වන රාවණ රජු හා පිරිවර විසින් අප්සරාවන්ගෙන් ගෞරවපූර්වක ගයමින් වයමින් හා නර්තනය කරමින් බුදුන් වහන්සේ අතුළු පිරිවර රැගත රථය ලංකාපුරයට ළඟාවී. මනරම් වූ ලංකාපුරයට සැපැට්වීමෙන් අනතුරුව නැවත නැවත බුදුන් වහන්සේ ගෞරවපූර්වක වන්දනාවන්ගෙන් ගෞරව දැක්වීය. රාවණ රජු ප්‍රමුඛ යක්ෂ සමූහයෙන්ද යක්ෂ ගෝත්‍රික කාන්තාවන්ගේද වන්දනාවට ලක්වීය. විවිධ වූ මාණික්‍යයන්ගෙන් සෑදුන වියනක් තරුණ යක්ෂ පුතුන් හා දූවරුන් විසින් බුදුන් වහන්සේට පූජා කරනු ලදී. රාවණ රජු විසින් අලංකාර ආභරණින් යුක්ත වූ ගෙල පලදනාවක් බුදුන් වහන්සේ ඇතුළු බුද්ධ පුත්‍ර වහන්සේලාට පලදවනු ලදී. බුදුන් වහන්සේ ප්‍රමුඛ නැණයෙන් සම්පන්න වූ බුද්ධ පිරිවර විසින් පිළිගන්වන ලද පූජා කරන දේ පිළිගනිමින් ගැඹුරු වූත් අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය දේශනා කරන්නට සූදානම් වීය. දක්ෂම කතිකයා ලෙස ගෞරව කරමින් රාවණ රජු හා යක්ෂ පිරිවර විසින් මහාමති බෝධිසත්වයන්ගෙන් නැවත නැවත මෙලෙස ඉල්ලනු ලදීය. ඔබ අභ්‍යන්තරයෙන්ම අවබෝධ කරගත්තා වූ සර්වඥ ඥානයේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේගෙන් විමසීමේ හැකියාවෙන් යුක්ත වන්නීය. මෙතන සිටින්නා වූ යක්ෂ පිරිවර එලෙසම බුද්ධ පුත්‍රයන්ද ඇසීමට කැමැත්තෙන් සිටින්නේය. මම යක්ෂ පිරිවර බුද්ධ පුත්‍රයන් හා බුද්ධිමත් මනුෂ්‍යයන්ගෙන් සෑදුනා වූ පිරිස මෙලෙස ඔබගෙන් ඉල්ලමු. ඔබ සුභාෂිත කතිකයකි. එලෙසම මහත් උද්‍යෝගීමත් යෝගීවරයකි. භක්තිපූර්වක ඔබගෙන් මෙලෙස අයදීමි. බුදුන් වහන්සේගෙන් ධර්මයේ පිළිබඳ විමසනු මැනවි. විශිෂ්ට වූ ධර්මයේ පිළිබඳ විමසනු මැනවි. දර්ශනවාදීන් පසේ බුදුවරුන් හා ශ්‍රාවකයන්ගේ වැරදිම් අඩුපාඩු වලින් තොර වූ අභ්‍යන්තර සවිඥාණයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය නිර්මල වූත් අග්‍ර වූත් බුද්ධත්වයයි. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අබරණින් සමලංකෘත වූ ශිඛරයන් හා අනිකුත් වස්තුන් ගැනිය නොහැකි තරම් අතිමහත් වූ අබරණින් මහානුභාව සම්පන්නව අලංකාර කළසේක. සෑම ශිඛර මස්තකයකම බුදුන් වහන්සේ දර්ශනය වූ අතර රාවණ රජු ප්‍රමුඛ යක්ක සේනාවද එම මස්තකයන්හි දක්නට ලැබුණේ. සෑම ශිඛර මස්තකයේම සීලු දේශයන්හි නායකයන්ද පරිවාර සමූහයාද විය. ලංකාවාසී රාක්ෂ රජුද මෙහි විය. තවද මෙම සෑම ශිඛර මස්තකයක්ම බුදුන් වහන්සේගේ ඉල්ලීමට අනුව මහා මති බෝධිසත්වයන් විසින් සාදන ලද අශෝක මලින් ගෙවසුන අශෝක වනයන්ගෙන් යුක්ත විය. යක්ක පරිවරගේ යහපත උදෙසා ඊතා අභ්‍යන්තර සාක්ෂාත් කර ගැනීමට මඟ පෙන්වන්නා වූ සත්‍ය දේශනා කරන්නා සම්පූර්ණ සූත්‍ර ධර්මයන් මధుරහඩින් විවිධ සිය ගණනින් දහස් ගණනින් කඳුමුදුනේ මතදී දේශනා කරන ලදී. අනතුරුව බුදුන් වහන්සේ හා බුද්ධ පුත්‍රයන් වහන්සේලා රාවණ රජුගේ ප්‍රසාදයෙන් නැගී සිට රාවණ රජු හා යක්ක පිරිවර අතහැර ආකාශයේ නොපිනී යන ලදී. රාවණ රජුට මෙසේ සිතුන මේ වන්නේ කොහොමද? මෙහි තේරුම කුමක්ද?
කාහටද එය කෙසුනේ? මොකක්ද ඒ දර්ශනය? එය දක්නා ලද්දේ කවුරුන්ද? නගරේ කොහේද? බුදුන් වහන්සේ කොහේද? තිබුණා වූ දේශයන් අබරණින් දිලිසුන බුදුන් වහන්සේ සුගතයන් වහන්සේ කොහේද? මේ සිහිනයක්ද? එසේත් නැතිනම් දර්ශනයක්ද? ගාන්ධර්වයන් විසින් මවන ලද්දා වූ මායාවක්ද? නැතිනම් ඇසේ වූ දුවිලි නිසා වූවක්ද? මරු විකල්යෙන් වූවක්ද? එසේත් නැතිනම් වද ගැහැණියකෙක් සිහින දරුවාද? අග්නි චක්‍රයේ දුමාරේද? මහයේ දුටුවේ. අනතුරුව රාවණ රජු විසින් අවර්ජනය කර ගන්නා ලදී. මේ වූ කලි මානසික රාජධානියට අයත් ධර්මතාවයයි. සීලු දෙනා තම පරිකල්පනෙන් ව්‍යාකූලත්වයට පත්වීමෙන් ඇතිවණ්ඩා වූ මුග්ධභාවය නිසා මෙය වටහාගත නොහැක. ශාස්තෘවරයක් සිටියා හෝ නොසිටියා හෝ, දේශකයක් නොසිටියා හෝ, දේශනාවක් නොමැති වුවත්, බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මීය පිළිපැදීමෙන් විචක්ෂණ බුද්ධිය ලැබේ. මෙවැනි සංසිද්ධින් මේට පෙර දුටුවන් බුදුන් වහන්සේ නොදකී. විචක්ෂණ බුද්ධිය අවදි නොවූ විට බුදුන් වහන්සේ දැකිය නොහැක. බුදුන් වහන්සේ තම සර්වඥතා ඥානයෙන් ලෝකයේ විසින්ම පරිණාමය නොවන බව දුටුසේක. ලංකාධිපති රාවණ රජු තම මතක අවර්ජනයකින් හදිසියම අවදි වූ අතර හදවතේ ජුගුප්සාරක් ඇති වූ අතර තම මනසතරම් ලෝකයක් යා දෙයක් නැති බව අවබෝධ කරගත්තේය. අනතුරුව රාවණ රජු වෙනස්කොට තැකීමෙන් තොර වූ තම රාජධානියේ හිද ගැනීමෙන් තම අතීත නිවැරදි වූ ක්‍රියාවන්ගෙන් ප්‍රබෝධමත්ව සියලු ග්‍රන්ථයන් අවබෝධ කර ගැනීමේ දක්ෂතාවයන් අයත් කර ගැනීමෙන් යමක් ඇති සැටීන්ම දෙකීමේ බුද්ධිමහිමය ළඟා කර ගැනීමෙන් අන්‍යයන්ගෙන් ස්වාවෛත්‍ය වීමෙන් කාරණයන් අති විශිෂ්ට ලෙස තමාගේම බුද්ධිය නිරීක්ෂණය කරමින් අක්‍රමිකවත් තර්කණයන් නොමැති විඥානයක් උකහා ගැනීමෙන් විනයානුකූල ශ්‍රේෂ්ඨ යෝගීවරයෙක් මෙන් තමා තුළ ඇති සීලු විශිෂ්ට ආකාරයන් හැකියාවන් මනා ලෙස ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් තමා තුළ ඇති සූක්ෂම අවබෝධයන් මුළුමනින්ම හඳුනා ගැනීමෙන් සූක්ෂම ලෙස බාධා ජය කරමීට ඇවසි සෑම අවධියකම ආවේනික වූ ලක්ෂණයන් තිරිබඳව දෙනුමත් සහිතව සිත, මනස හා මනෝවිඤ්ඤාණය යන තුන් ස්වභාවයන් අවබෝධ කර ගැනීමේ ප්‍රීතියෙන් තුන්කල් පැවැත්ම කපා දැවීමට වන දර්ශනය ලබා ගැනීමෙන් සියලු දාර්ශනිකයන්ගේ හේතුඵල දහම පිළිබඳ තර්කයන් විධානය කොට තබා ගැනීමේ දෙනුමත් සහිතව තම අභ්‍යන්තර විඤ්ඤාණයෙන් මුළුමනින්ම තථාගත ගර්භය තේරුම් ගැනීමෙන් මුළුමනින්ම බුද්ධත්ව අවදිය තේරුම් ගැනීමෙන් කිසිම දිනක වෙනස් නොවන බුද්ධ මාර්ගයට පිවිසීමේ ඥානය තමා විසින්ම සොයාගත් ලදී. මේ සමගම එය තමා විසින්ම දැනගත යුක්තයි යයි පවසමින් හඩක් ආකාශ ගර්භයෙන් ඇසෙන්නට වූය. අගනේය. ලංකාධිපති අගනේය. සත්‍ය වශයෙන්ම නැමත වාරයක් අගනේය. යෝගීවරයන් තමා විසින්ම විනයානුකූල යුක්ත විය යුතුය. තථාගතයන් වහන්සේ හා සියලු දේ තමා විසින්ම දකින පරිදි දකිය යුතුය. අනිකුත් ක්‍රමවලින් දකහොත් එය ශුන්‍යවාදීයයි, අර්ථරහිතයි. සියල්ල තමා විසින්ම සිත, මනස හා විඤ්ඤාණය උත්තරීතර භාවයට රැගෙනීමෙන් අවබෝධ කරගත යුතුය. තමා විසින් තම ආධ්‍යාත්මීය අභ්‍යන්තරය බැලිය යුතු අතර ලේඛනයන් කෙරෙහි හා අවිචක්ෂණ දැකීම් කෙරෙහි ඇලී නොසිටිය යුතුය. තමා ශ්‍රාවක පසේ බුදුන් වහන්සේලා හා දාර්ශනිකයන්ගේ සමාප්තියන්, සංකල්පයන්, අත්දැකීම් හා සමාධීන්ට නොවැටිය යුතුය. කුඩා කතන්දර හා සිනහ උපදිවින කියවීම් කෙරෙහි රුචියක් නොදක්විය යුතුය. තමා පෝෂණය කරන ලද්දා වූ සංකේතාත්මක භාවයන් නැතිනම් නායකත්වයේ පිළිබඳ වූ පුරසාර දහමු සිතුවිල්ලන් තුරන් කලිය යුතුය. සය ධානයන්ට අයත් ධානවෙනි ධානයන් වලින් නොවේ ජුඹිය යුතුය. ලංකාධිපති මේ වූ කලි මහා මුනිවරුන්ගේ යථාවබෝධයයි. පෙර දේශනා කරන ලද දේ මුලින් නුපුට දරමින් අධර්මිෂ්ඨ වූ දැක්මන් කැබලි කරමින් තමන්ම මෝහය මුල් වූ දැක්මන්ගෙන් නිවැරදිව ඈත්වීමෙන් මනසේ තැන්පත් වූ පිළිකුල් සහගතයන් විශිෂ්ට ඥානයන් හඳුනාගත යුතුය. ඔවුන් බුද්ධ මාර්ගයේ ගමන් කරන්නානේ තථාගතයන් වහන්සේ ලබාගත්තා වූ ආත්ම අවබෝධය ලබා ගැනීමට තමා විසින්ම විනයානුකූල විය යුතුය. ලංකාධිපති මෙලෙස ඔබගේ මන්දිරයේ මෙම පිරිස රැස් කිරීමෙන් ඔවුන්ව පැමිණි ලෙසින්ම තව දුරටත් ශෝධනය වන්නට දෙන්න. තමන්ව විනයාකූල සමාධියේදී සමාපatti වෙදීමෙන්ද ශ්‍රාවක හෝ පසේ බුදුන් වහන්සේලා අනුගමනය කරන්න එපා. දාර්ශනිකයන් අනුගමනය කරන්න එපා. ඔවුන් ලාමක දාර්ශනිකයන් අනු යමින් ඔවුන් තම පරිකල්පනෙන් ලබාගත්තා වූ වින්දා වූ දේ අනුගමනය කරන්න එපා. ඔවුන් ලෝකයේ නිර්මාණය කරයයි කියනා වූ ගර්වයේ යුතු අදහසන්ට ඇලී සිටී. ඔවුන්ගේ හැඟීම් මූලධර්ම ගුණාත්මකතාවය හා භාවාර්ථය ලෙස භාවිතා කරනවා. ඔවුන් මෝහයෙන් යුතු දැක්මන්ට තදින් ඇලී සිටී. ඔවුන් හිස් භව පැතුරන්නා වූ ඉපදීමේ අදහස පෝෂණය කිරීමෙන් ව්‍යාකූලත්වයට පත්ව සිටී. ඔවුන් විචක්ෂණ බුද්ධිය ලෙස සලකා එයට ඇලී සිටින්. ඔවුන් ද්වෛත්වය හෙවත් යෝග්‍ය කිරීම හා යෝග්‍ය ලබා ගන්නා යයි සිතන්නා වූ මාර්ගයකට වැටියේත. ලංකාධිපති
විවිධ ආකාරයේ විශිෂ්ට සමාප්තියන්ට ළඟා කර ගැනීමට මඟ පෙන්වන්නේ මෙයයි. අභ්‍යන්තර සමාප්තියන්ට එළඹීමට දැනුවත් කිරීම වර්ධනය කරන්නේ මෙයයි. මෙය වූ කලි මහායාන යථාවබෝධයයි. සංසාරයේ විශිෂ්ට වූ ළඟා කර ගැනීම වලට මෙය හේතු වේ. ලංකාධිපති මහායාන විනයානුකූලත්වයේ එළඹීමෙන් මෝහේ විනාශ වේ. එලෙසම දාර්ශනිකයන්ගේ පිහිට හෝ පුහුම්වන්ක එළඹෙන්නේ නැහැ. ලංකාධිපති දාර්ශනිකයන්ගේ පුහුණුවන් ඔවුන්ගේම ගර්වයෙන් පිරුණා වූ බැඳීම් වලින් ආරම්භ වේ. ඔවුන්ගේ අසුන්දර පුහුණුවන් තමන්ම ස්වරූපයේ විඥානයන්ට සම්බන්ධ වූ ද්වෛත්වික දැක්මකින් නැගී සිටින්. යහපති ලංකාධිපති මේත පෙර ඔබ තථාගතයන් දකින විට ඇති වූ අදහස අවර්ජනය කරගන්න. මේ සඳහා සත්‍ය වශයෙන්ම තථාගතයන් දකිමින් සිටින්න. මෙම ලංකාවතාර සූත්‍රයට අනුව බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමටත් පෙර සිටම ලංකාව බෞද්ධ දේශයක් වූ බව පැහැදිලිය. මෙම සූත්‍රයේ කරුණු වලින් හෙළිවන දේ නම් මහායාන බුදුදහම ලංකාව පුරා අතීතයේ සිටම පැතිරී තිබූ බවයි. එලෙසම අප සැලකිල්ල දැක්විය යුතු කරුණක් වන්නේ බුදුදහම යනු ගෞතම බුදුන් වහන්සේ විසින් පමණක් දේශනා කළ කරුණු පමණක්ද යන්නයි. මහායාන ධර්මයට අනුව එරබුදුවරු පවා දේශනා කරන ලද සූත්‍ර ධර්මයන් පවා ප්‍රධානතම ධර්ම කරුණු ලෙස භාවිතා වේ. මෙන්න සූත්‍රය ඊට හොඳම උදාහරණයයි. මෙම සූත්‍රයට අනුව රාවණ වැනි අපගේ ශ්‍රේෂ්ඨ නරපතියන් බුදුන් දකීමට පවා පෙර බෞද්ධයන් වූ බව පැහැදිලි වේ. රාවණ රජුහට නොයෙකුත් බලයන් තිබූ බව ප්‍රකට කරුණකි. අදටත් මහායාන ධර්මය තුල මාර්ගඵල නොලබා විවිධ වූ ධානයන් ලබාගත් පුද්ගලයන් මහායාන ධර්මය අදහන චීනය, ජපානය වැනි රටවල අප්‍රසිද්ධව ජීවත් වන බව අසන්නට ලැබේ. මේ පිළිබඳව වැඩිපුර අවබෝධයක් චීන කුන්ෆු සටන් කලාව ආශ්‍රිතව හඳුනාගත හැක. විවිධ සිනමා පටමගින්ද මෙලෙස අහසින් ගමන් කරන, පාවෙන, මනසින් ගමන් කරන පුද්ගලයන් මතුවෙන්නේ මහායාන ඉගැන්වීම් අනුව ලබාගත් ධානවලින් බව සිතාගත හැක.